මේ කියන කතාව හොඳට හරියට අහගන්න. හරි. මං පොඩි දෙයක් කියන්නම් හරියට අහගන්නොත්. මෙතන තියනවා කියලා හිතන්න ග්‍රවුන්ඩ් එකක්. තියනවා ග්‍රවුන්ඩ් එකක්. හරි. මේ ග්‍රවුන්ඩ් එකට යන පාර කියලා හිතන්න. මෙහෙම පාරක් තියනවා කියලා හිතන්න. මේ තියෙන ග්‍රවුන්ඩ් එකට යන පාර. මං මෙතන අඳිනවා කොල්ලෝ සෙට් එකක් කියලා හිතන්න. කොල්ලෝ කීප දෙනෙක් ඉන්නවා. හරි. මේ කොල්ලෝ සෙට් එක හැමදාම මේ ග්‍රවුන්ඩ් එකට හවුස් එක සෙල්ලම් කරන්න යනවා. හරි. මේ ග්‍රවුන්ඩ් එකට හැමදාම මේ කොල්ලෝ සෙට් එක සෙල්ලම් කරන්න යනවා. මේකේ විශේෂ දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙයාලා සෙල්ලම් කරන්න යන එක නෙමෙයි විශේෂම දේ. මේ යන පාරේ වත්තක් තියෙනවා. වත්තේ මොනවද? හරි. වත්තේ තියෙනවා තැඹිලි. මේ වත්තේ තියෙනවා තැඹිලි. විශේෂයි මේ කොල්ලෝ සෙට් එක යන පාරේ මොනවද තියෙන්නේ? තැඹිලි. හරි. මේ කොල්ලෝ සෙට් එක යනකොට නම් මොනවා හිතාගෙනද යන්නේ? සෙල්ලම් කරන්න යනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ කොල්ලෝ එද්දි මොනවද මතක් වෙන්නේ? වත්තේ තැඹිලි මතක් වෙනවා. ඔව්නේ. වත්තේ තැඹිලි මතක් වෙනවා. හරි. අවුලක් තියෙනවා. මොකක්ද දන්නවද අවුල? මෙන්න මෙතන ඉන්නවා වත්තේ අයිතිකාරය. මලගෙලියක් එන්නේ. මොකද මේ එද්දි තැඹිලි කඩන්න හිතෙනවා වත්තේ අයිතිකාරයා ඉන්නවා. හරි. මේකට කොහොමද රුක් සටහනක් අඳින්නේ? හරි. අපි බලමු. මෙතන වෙන්න පුළුවන් දේවල් ටික බලන්න. මේ කොල්ලෝ සෙට් එක යනකොට යන්නේ සෙල්ලම් කරන්න අරමුණේ. සෙල්ලම් කරන්න කියලා හිතාන තමයි යන්නේ. හැබැයි එද්දි මේ කොල්ලොන්ට හිතෙන්න පුළුවන් මේ තැඹිලි වත්තෙන් එක්ක තැඹිලි ගහකින් තැඹිලි කඩන්න හිතෙන්න පුළුවන්. හරිද? කඩන් නැති වෙන්න හිතෙන්නත් පුළුවන්. අද බෑ කියලා හිතෙන්නත් පුළුවන්, කඩන්න හිතෙන්නත් පුළුවන්. හැබැයි මොකද වෙන්න පුළුවන්? මේ අයිතිකාරයා මෙතන ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හරි. තව එක දෙයක් තියෙනවා. ඒක අපි බලමු. රුක් සටහන අඳිනකොටම බලමු. හරි. පොඩ්ඩක් මේක අපි රුක් සටහනෙන් අඳිමු. කොහොමද මේක අඳින්නේ? හරි. දැන් මොකද්ද තියෙන්නේ? මෙතන විශේෂණ දේ මොකද්ද? ඉස්සරලාම මම කොටස් දෙකකට ගන්න. කොටස් දෙක මොකද්ද? මේ වත්තේ අයිතිකාරයා ඉන්නත් පුළුවන්, අයිතිකාරයා නැති වෙන්නත් පුළුවන්. එතකොට මෙතන අයිතිකාර මාමා කියලා මම ගන්න. එතකොට මාමා ඉන්නත් පුළුවන්, සිටීම. අනික මාමා නොසිටීම. මේ ලස්සන කතාව. මේ අර අයිතිකාර මාමා ඉන්නත් පුළුවන්, අයිතිකාර මාමා නැති වෙන්නත් පුළුවන්. හරි. මං පොඩි දෙයක් කියන්නම්. මේ මාමා ඉන්නත් පුළුවන්, මාමා නොසිටෙන්න පුළුවන්. මම මෙතන පොඩි සම්භාවිතාවක් කියන්නම්. මාමා ඉන්න තියෙන chance එක ගොඩක් වෙලාට මේ මාමා ඉන්නවා කියලා හිතන්නවා. මං කියන්නම් මාමා ඉන්න තියෙන chance එක 30න් 29යි කියලා හිතන්න. වැඩිපුරම මාමා ඉන්නවා. ඒතර මාමා නැතිවීමේ සම්භාවිතාවය මැරලා හැම නෙමෙයි. මාමා එතන නැති වෙලාවේදී සම්භාවිතාවය එතකොට 30න් කීයක් වෙනවද? 30න් 1. පොඩි දෙයක්. මාමා ඉන්නත් පුළුවන්, මාමා නැති වෙන්නත් පුළුවන්. හරි. එතකොට මාමා ඉඳලා හරි මේ තැඹිලි ගහකින් තැඹිලි ගෙඩියක් කඩන්න නම් අනිවාර්යයෙන් තැඹිලි ගහ නගින්න එපා. එතකොට මෙතන තැඹිලි ගහට නගින්නත් පුළුවන්. ඒ කියන්නේ තැඹිලි ගහට නැගීම. තැඹිලි ගහට නැගීම. මේ ගහට නැගීම. අනික මොකක්ද එතකොට? තැඹිලි ගහට නොනැගීම. ඒ ගැලපෙනවද මන්ද? හරි. නොනැගීම. සිංහල නම් මන්දා. තැඹිලි ගහට නගින්නත් පුළුවන්, නගින්න නැතුව ඉන්න පුළුවන්. එතකොට මාමා නැති වෙලාවටත් මාමා ඉන්න වෙලාවටත් ඕක වෙන්න පුළුවන්, මාමා නැති වෙලාවටත් ඕක වෙන්න පුළුවන්. එතකොට මෙතන තැඹිලි ගහට නගින්නත් පුළුවන්. අනික මොකක්ද වෙන්න පුළුවන්? තැඹිලි ගහට නගින්න නැතුව ඉන්නත් පුළුවන්. නොනැගී. අවස්ථා දෙකම වෙන්න පුළුවන්.
එතකොට තැඹිලි ගහට නගින්න තියෙන chance එක මේ මාමා ඉන්න වෙලාවේ තැඹිලි ගහට නගින්න තියෙන chance එක කීයක් විතර වෙයිද? මං සාමාන්‍යයෙන් සම්භාවිතාවය දාන්නම්. මෙතන හිතන්නකො 9න් 5යි කියලා. හරිද? මාමා ඉන්න වෙලාවේ තැඹිලි ගහට නගින්න තියෙන chance එක 9න් 5යි. එහෙනම් නගින්න නැතුව ඉන්න තියෙන chance එක කීයද? 9න් 4යි. මෙයාලට හිතෙන්න එපා නගින්න නම්. හරි. මාමා නොසිටීම. මාමා නැති වෙලාවේ තැඹිලි ගහට නගින්න තියෙන chance එක තැඹිලි ගහට නගින්න හිතෙන chance එක කියලා හිතන්නකො. මම මෙතන දාන්නම් 5න් 4යි කියලා. එතකොට මෙතන නගින්න නැතුව ඉන්න තියෙන හිතන chance එක 5න් 1යි. ඒකේ අවුලක් නැහැ. හරි. දැන් ඊට පස්සේ තමයි මරුන් වැඩි. මේ මාමා ඉන්න වෙලාවේ තැඹිලි ගහට නැගලා තැඹිලි ගෙඩියක් මොකක්ද වෙන්න පුළුවන්? තැඹිලි ගෙඩියක් කඩන්නත් පුළුවන්. අනික මොකද්ද? හරි. තැඹිලි ගෙඩියක් කඩන්න නැතුව ඉන්නත් පුළුවන්. එයි එහෙම කිව්වේ. තැඹිලි ගෙඩියක් කඩන්නත් පුළුවන්, තැඹිලි ගෙඩියක් කඩන්න නැතුව ඉන්නත් පුළුවන්. ඇයි? ගහට නැග්ගට පස්සේ මාමා වචනික බහින්න වෙනවනේ. කියන එක තේරෙන්න ඕනේ. ගහට නැග්ගට පස්සේ දැන් ඊළඟ හදිස්සියේ ගහට නගින්න ඉන්න ගම එක පාට මාමා එනවා. මාමා ගම තැඹිලි කඩ ඉන්න බෑනේ. මොකද ගන්නවද? ගයෙන් බහින්න ඕනේ. එතකොට තැඹිලි ගෙඩියක් කඩන්න තියෙන chance එක පුත් තියෙනවා, කඩන්න නැතුව ඉන්න තියෙන chance එකකුත් තියෙනවා. කඩන්න තියෙන chance එක හිතනවා 9න් 7යි කියලා. එහෙම වුණොත් කඩන්න නැති වීමේ සම්භාවිතාවය 9 2යි. හරි. ගහට නැග්ගේ නැත්නම් තැඹිලි කඩන්න බෑනේ බා. හරි. මෙතන තැඹිලි ගහට නැග්ගොත් මාමා නැති වෙලාවේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් තැඹිලි මොකද වෙන්නේ? තැඹිලි කඩනවා. මෙතනින් තැඹිලි කඩනවා අනිවාර්යෙන්. ආයි ගහට නැගලා බහින්නේ නැහනේ. එහෙම වෙන්න බෑ. එතකොට තැඹිලි කඩනවා. හැබැයි ගහට නැග්ගේ නැත්තම් තැඹිලි කඩනවද? එහෙම එකක් වෙන්න විදියක් නැහැ නේ. ගහට නැග්ගේ නැත්තම් තැඹිලි කඩන්න විදියක් නැහැ. එතකොට බලන්න ඔය කියන කතාවට ලස්සන රුක් සටහනක් අපිට අඳින්න පුළුවන් නේ. මේක මාර ලස්සනයි නේ. මේ මාමා ඉන්නත් පුළුවන්, මාමා නැති වෙන්නත් පුළුවන්. මාමා ඉද්දි තැඹිලි ගහට නගින්නත් පුළුවන්, නගින්න නැති වෙන්නත් පුළුවන්. මේ මාමා මෙතන මාමා ඉද්දි මෙතන මාමා නැති වෙද්දි. එතකොට තැඹිලි ගහට නැගලා තැඹිලි ගෙඩියක් කඩන්නත් පුළුවන්, නොකඩන්නත් පුළුවන්. මේක මාර ලස්සනයි. සම්භාවිතාවය කියන්නේ මේ අපි එදිනෙදා ජීවිතේ කරන ඕන එකකට ඒ කියන්නේ පොඩි දේවල්. දැන් හිතන්නකො හෙට වහීද සම්භාවිතාවය වෙන්න පුළුවන් හැකියාව. ධාතු කැටයක් උඩ දානවා සිරස ධාතු කැටයක් උඩ දානවා. සිරස වැටෙන්නේ නැහැ නේ. මොකද වෙන්නේ? ධාතු කැටයක් උඩ දාපුවාම 1 2 3 4 5 6 ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාවය. වැටීමේ සිද්ධියට අදාළ දේ හැකියාව සම්භාවිතාවය. මේක සරල දෙයක්.